ගොඩක් අය හිතන් ඉන්නේ ඉමේජ් ප්‍රොම්ස් හදන එක ගොඩක් අමාරු දෙයක් කියලා. ඇඩ්වාන්ස් ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් හදන්න. දැන් ඉංග්‍රීසි ඕන නැහැ. කෙල්ලෙක් දිහා නම් උඹලා ඇස්පිය ගහන්න නැතුව බලාගෙන ඉඳීවි. මචං මිස්ටර් තාරක අද උඹලට කියලා දෙනවා. කොහොමද මේ වැඩේ ලේසියෙන්ම කරගන්න කියලා. යකෝ මේ මගේ කෙල්ල. උඹලා දැන් මේ කෙල්ල ගැන හිතන්නේ නැතුව වීඩියෝ එක බලපල්ලා. ඔයාලට පේනවා මම මගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද හරි විදියට ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයා ඉමේජ් එක හරියට හදාගත්තා කියන්නේ එතනින් එහාට ඔයාට වීඩියෝ එක හදාගන්න එක නැති. වීඩියෝ එකට හරි ඉමේජ් එකට හරි විදියට සුපර් පර්ෆෙක්ට් ප්‍රොම්ප්ට් එකක් කොහොමද ලියාගන්නේ කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. රයිට්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ගයිස් ඔයාට මේකට ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නෙම නැහැ. හරිද? ඔයාට හොඳට සිංහල තේරෙනවා නම් ඔයාට මේ වැඩේ නෙක්ස් ලෙවල් එකට කරගන්න පුළුවන්. ඉතින් ඒ ස්ටයිල්ස් තමයි ඒ ප්‍රොසීඩියර්ස් තමයි මමත් මේ වෙද්දි පාවිච්චි කරන්නේ. හරිද? ඒ නිසා මේ මෙතඩ් එක අනිවාර්යයෙන්ම බය නැතුව පාවිච්චි කරන්න සහ මේ කියන හැම දෙයක්ම ඔලුවට දාගන්න. ඒ වගේම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. එතකොට තමයි ඔයාට මේ සබ්ජෙක්ට් එක තේරෙන්නේ. රයිට්. මං කියවන ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා. ඉතින් එතකොට ඔයාට සිංහලෙන් ටයිප් කරගන්න ඕන. මං කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඔයාට ටයිප් කරනවා නම් ඔයාට පුළුවන් ගිහිල්ලා Unicode සිංහල ටයිපින් වලට ගිහිල්ලා සිංහල ටයිප් කරගන්න. ඉතින් මම ටයිපින් වලට පට්ට කම්මැලි. ඒක නිසා මම වොයිස් ටයිපින් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මේක ටයිම් කන්සියුම් කරන්නේ නැහැ. අඩු වෙලාවකදී ඔයාට වොයිස් එකෙන් කියලා මේකේ සිංහලෙන් අවශ්‍ය දේ ලියා ගන්න පුළුවන්. හරිද? මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ මයික් එකේ බටන් එක ක්ලික් කරන්න. ඊට කලින් මම කියන්නම් මේක තමයි helakuru.lk එන්න නැත්තම් Google එකට ගිහිල්ලා helakuru voice typing කියලා ගහුවම එනවා. ඉතින් කියන්න ඕන මේක මාර accurate. හරිද? මාර accurate වචනයක් දෙකක් වගේ තමයි වැරදින්නේ. ඒක මම හදාගන්න විදිහත් ඔයාලට කියන්න. ඉතින් මුලින්ම බලන්න මම ඔයාලට prompt එකක් කොහොමද හදාගන්නේ කියලා කියලා දෙන්න. right. මුලින්ම මේ mic එකේ icon එක click කරලා අපිට අවශ්‍ය දේ කියන්න තියෙනවා. මට image prompt එකක් හදාගන්න ඕන. Ghibli style එකට dark and moody ශ්‍රී ලංකාවේ ගම්මානයක කැලයක් මැද තියෙන අකුණු ගහන සහ වහින බැක්ග්‍රවුන්ඩ් එකක් සමග මයික් එක ඩියැක්ටිවේට් කර මට ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ඕන. මෙන්න මෙතන ජිබ්‍රිල් කියලා එකක් තියෙන්නේ. මම කියන්න එකට ජිබ්ලි ස්ටයිල් එකට දාකැන් මූඩි ශ්‍රී ලංකාවේ ගම්මානයක කැලයක් මැද තියෙන අකුණු ගහන සහ වහින බැක්ග්‍රවුන්ඩ් එකක් සමග පට්ට විදිහටම ලියලා තියෙනවා. වචන දෙක තුනයි වැරදිලා තියෙන්නේ. මම මේක කොපි කරගත්තා ChatGPT එකට පේස්ට් කරා. මට ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ඕන Ghibli style. මෙන්න මේකේ වචන මම වෙනස් කරගන්න. මම හරි වචනේ ගහගන්නවා ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ එකට dark and moody ඒකත් වෙනස් කරගන්න මෙහෙම. මට මේ ඇවිල්ලා මට ඕන විදිහ. හරිද? හැබැයි ඔයාට ඕන විදිහට ඔයා කැමති විදිහට ඔයාගේ ස්ටයිල් එකක් ඔයාට වෙනස් කරගන්න පුළුවන් සහ මේකම කරන්න ඕන කියලා දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ වහින බෑග්ග්‍රවුන්ඩ් එකක් සම ඉමේජ්. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. හරිද? අපි මිනිස්සුනේ. අපිට මොලයක් දීලා තියෙනවා හිතන්න. අපිට හිතුවට පස්සේ අපිට පුළුවන් ඊළඟ ස්ටෙප් එක අපිට ඉමජින් කරලා අපිට ඒ විදිහට වැඩ කරන්න. ගොඩක් අය දැන් ඔයා හිතන්න මම ඔයාට මේ විදිහට කියලා දෙනවා. මේ මගේ ඔඩියන්ස් එක කරන වැරද්දක්. මම මේ උදව්වක් කරන්නේ. හරිද? මම මේ කියලා දෙන ස්ටෙප් එක. දැන් ඔයා හිතන්න මම මේ විදිහට කියලා ඔයා ඉමේජ් එකක් හදා ගන්න. ඒ ඉමේජ් එකට ඊළඟට මොකක් හරි ඇඩ් කරන්න හරි ඒකේ මොන හරි ගලවන්න නම් හරිද? මම වීඩියෝ එකක් දානකම්ම බලන් ඉන්න එපා. එතකොට ඔයාට ඔලුවට එන්න ඕන ටක් ගාලා හරි මෙන්න මේක කරොත් මෙහෙම වෙයි. මේක කරොත් මේක වෙයි. මේක කරොත් මට මේක රිමූව් කරගන්න පුළුවන් වෙයි. ඔයා මෙච්චරකල් එක්ස්පීරියන්ස් කරපු දේවල් වලින් ඔයා අත්හදා බලන්න. ඒකට තමයි පරිකල්පන හැකියාව කියන්නේ. එතකොට ඔයාට පුළුවන් ලොකු වැඩක් කරගන්න. එතකොට අර හැම තිස්සෙම අර කියන්නේ කම්පැනිස් වල උනත් කියන්නේ මිනිමම් සුපර්විෂන් එකෙන් වැඩ කරනවා කියන්නේ අන්න ඒක. ඒක ඔලුවට දාගන්න. ඒක පොඩි ටිප් එකක් විතරයි දෙන්නේ. හරිද? මතක තියාගන්න අමාරු තැනක් තිබ්බොත් අනිවාර්යෙන් මම කියලා දෙනවා කමෙන්ට් එකක් දාන්න. රයිට්. ඔන්න දැන් මම අවශ්‍ය දේ ටයිප් කරගෙන තියෙන්නේ. මම මෙතන සබ්මිට් කරනවා. අපි බලමු මෙයා අපිට මේක දෙනවද කියලා. මට පේනවා මේක සුපිරියටම ලියනවා මේ.
ඉටවස මෙයා අහනම ඔයාට තවත් අප්ග්‍රේඩයක් ඕනම් කියන්න පුළුවන් ඉති පස වාට මෙතනීම සිංහලෙන් කියලා මෙතෙන්ට දාන තමයි ඉති මෙයා මේක ලස්සන්ට ලිය තියෙන මෙතනින් කොපි කරන්න බටන එක කලික් කර ඉට පස්ස මම එනවා මෙන්න මේ ෆ්ලෝ එකට ෆ්ලෝ එක ගෙනවාල දන්න මේ වෙදදි මගේ නිසායක කියා දෙන්න යන්න නෑ ඉටස නිය ප්‍රජෙක්් එකට එනවා නිය ප්‍රජෙක්් එකටාවට පස්සේ වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ල මම ඉමේජ් එකක් හදාගන්නවා 16:9 සයිස් එකට ඉමේජස් දෙකක් හැබයි නෝ බන ප්‍රෝතම ශිලෙක් කල තියෙන බයවෙන්න ප ක්‍රඩ් යන නෑ කොපි කරගත්තු ප්‍රොම්් එක මෙතෙන්ට පේස් කරනම තියෙන ප්‍රොම්ටෙක් හරි දැන් ඔයා වාට ඉංග්‍රිසි දැනගන්න ඕන ඔයාර ම සිංහලෙන් ටයිප් කරපුටික දුන්නට පස චඩ්ඩිපටකෙන් දීපු ප්‍රොම්ට එක තමයි මේ අපි දැන් මේකට ඉමේජ් එක ජනරේට් කළ බලමු පොඩි වෙලාවක් යන ඉමේජ් දෙකක් ම ඉල්ලපු නිසා බලමු කොච්චර සාර්ථකව මෙයා මේ ඉමේජ් එක ජනරේට් කරනවාද කියලා වාහ් ගාසිතින් ඔයාට බලාගන්න පුළුවන් නේද තත්වේ මයකක් ලොපු කල්ල පෙන්න්න මේ හරිද එතවට දැම් වාටයි ප්‍රොම්ට එක ඕපන් කරල පෙන්න්න මට ඉමේජ් ප්‍රොම්ට එකක් හදාගන්නවන ජිබ්ලි ස්ටයිල් එකට ඩාකන් මෝඩි ශ්‍රී ලංකාවේ ගම්මානයක් කැලයක් මැතින අකුණු ගහනසා වයින බැග්‍රවන්් එකක් එක්ක හරිද ඉතින් මේ ඒකන හදල තියෙන මේ රට උළු දාලා මේ ලංකාවේ උළු අකුණු ගහනවා වහිනවා හරිද කැලයක් මැද තියෙන එතකොට කැලයක් මැද තියෙන ගම්මානයක් ඉතින් ඉති මේක තමයි මට ඕන කරපු ඉමේජ් එක ඉතින් මට ඉංග්‍රීසි ඕන්නෑ මම සිංහලෙන් සම්පූර්ණ සිංහලෙන් තම මේ වැඩේ කරගත්තේ සහ වැඩි වෙලාවක් ගියත් නෑ හරිද පට්ටම ලේසි රයි් ඉතින් මම හිතනවා මෙන්න මේ විදිට මේ තියෙන අනිත් හදපු ඉමේජ් එක ඉතින් මේක තමයි අනිත් ඉමේජ් එක මේකත් ඒ වගේම තමයි ලංකාව පොල් ගස් තියනවා ඉටවස ලංකාව ගෙවල්ලට බලාගන්න පුළන් ඉතින් ම එක්ස්පෙක්කර් ඉමේජ් එක තමයි මේ තියෙන්නේ ඉතින් ඊට වඩා තවද මුකුත් කියන්න දෙයක් නෑ හරිද ඉති මේ වගේ වාට මේජ සදාගෙන වාට සුපිරියටම පුළුවන් වීඩියෝස් කරගන්න ඉතින් වීඩියෝ හදදිත් වාට පුළුවන් ඉමේජ එක ලස්සන ඩිසයින් කරගන්න ම ඊළඟ වීඩියෝ වාලට ගේන්න මේ මේජකට තවදව ඇඩ කරන කොහොද මේක තවදව රිමෝ කරන්න කොහොම කරක්ට කන්සිස්ටන් රි බක්ග්‍රවන්් කන්සිස්ටන්සි තියාගෙන තව මේජ සදන්න කොහොම කියලා ම ඊළඟ වීඩියෝගෙන් ගේන්න මතක තියාගන්න තාරක බ්ලොග් චනල එක සබස්ක්‍රයිප් කල බෙල්ලටිේෂන ගහතියාගන්න හරිද ගොඩක් අය මට කමෙන්ට කරන්න මාර්ක් සතුටුයි හැම දෙකට මුත්තර දෙන බලාපොරතුන්ගන්න හැබැයි කමෙන්ට් එකෙන් මට කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඇතනින් හාට නම් වීඩියෝ සුලින්තයි මටවාට මෙදේ කියලා දෙන්නවෙන්න ඉතින් හැම දෙකම වීඩියෝස් මං වාලා වෙනුවෙන් ගේනවා ගයිස් මෙච්චරයි මට අදවාලට කියන්න තියෙන අලු දවස කළු වීඩියෝකින් හම්බෙමු ගිහිල්ලෙන්නම් ජය වේවා